හරි අයිබෝන් මම අදට කියලා දෙන්න යන්නේ කොහොමද අපි නියෝබොක්ස් එකේ ඇඩ් සාමාන්‍යයෙන් අපිට වෙනදට ලැබෙන ඇඩ් 8ට 10ට අමතරව යම්කිසි ඇඩ් ප්‍රමාණයක් ලබා ගන්න කියන එක. මේකෙදි අපි කරන්නේ අපි නියෝබොක්ස් එකේම දීලා තිබෙන තවත් පහසුකමක් යොදා ගන්න එක. මම හිතනවා මේක සමහර අය දන්නේ නැති කියලා. මේක මම කියලා දෙන්න යන්නේ නොදන්න අයට. හොඳයි අපි බලමු මොකද කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් රෙජිස්ටර් වෙන්න යන්න එපා. ලොග් වෙන්න. රෙජිස්ටර් වෙලා නැත්නම් රෙජිස්ටර් වෙන්න. වෙබ් අඩවි යම්කිසි ප්‍රමාණයක් තියෙනවා රෙජිස්ටර් වෙන්න. දැන් මම ඔයාලගේ රෙජිස්ටර් වෙලා කොහොමද අපි ඒ ටික හදාගන්නේ කියන එකයි දැන් කියලා දෙන්න යන්නේ. captcha code password මේක දීලා ඔයගොල්ලෝ enter වෙන්න log වෙන්න log වුණාට පස්සේ අපිට ගිණුම බලා ගන්න පුළුවන්. මේකේ දැන් ඔයාගේ මේ නම තියෙන තැන මේකේ මගේ තියෙන තැන මම ක්ලික් කරන්න. මේක ඔයාගේ නම තියෙන තැන ක්ලික් කරන්න. එහෙම නැත්නම් මේක කෙලින්ම තමන්ගේ වෙබ් එකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියපුවම මේ හරිය ඔයාලට දැනගන්න පුළුවන් terms of service privacy policy help support and add alert කියලා තියෙනවා. මේක add alert කියන එක ක්ලික් කරන්න. add alert එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට ඔයාලගේ browser එකට අදාළ විදිහට තමන්ගේ add alert toolbar එක ලබා ගන්න පුළුවන්. මේකෙදි මම භාවිතා කරන්නේ Firefox. ඔයගොල්ලෝ සමහර විට Chrome පාවිච්චි කරන්න පුළුවන්, Safari පාවිච්චි කරන්න පුළුවන්, Opera Explorer මේගේ ඕනම දෙයකට අදාළ විදිහට මේකෙදි toolbar එක අපිට ලබා ගන්න පුළුවන්. Firefox කියන නිසා මම Firefox toolbar එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ browser එකේ මේ විදිහට මේක අපි ගන්න ඕනේද නැද්ද කියලා අහලා මේකදී allow කරන්න. මේකේ මට නම් ප්‍රශ්නේ මම පාවිච්චි කරන්නේ Windows 7 නිසා මේක allow දුන්නාම මේක ක්ලික් වෙනවා. add-on මේක add-on එකක් විදිහට අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ add-on එක දැන් download වෙමින් පවතින්නේ. මේක download වෙනවා. දැන් ඊට පස්සේ මෙතන NeoBox add alert කියන මේ add-on එක පාවිච්චි වෙන්නේ. Install add-ons only from authors from whom you trust. මේක install now කියන එක ක්ලික් කරන්න. මම ක්ලික් කරන්නේ නැහැ. මේක install now කියවහම මෙතන දැන් මේක install වෙලා ඉවරයි. අනිවාර්යෙන්ම restart කියන එක ක්ලික් කරන්න. restart now කියන එක ක්ලික් කරන්න. දැන් ඊට පස්සේ මේක අපි add-on එක download කරගෙන ඉවරයි. දැන් ඔයාගේ setting හදන්න තියෙන්නේ. ආයෙමත් ඔයාගේ නම තියෙන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් මේ විදිහට global එක යටතේ summary banner settings වල තියෙනවා settings කියන tool එකේ මේකේ අපි ගන්න හදන්නේ. දැන් මෙතන personal කියන එක ක්ලික් කරන්න. personal එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා personal data, other settings and forum settings, ඊට පස්සේ add alert settings. මේකදී මම setting හදලා තියෙන නිසා මම හදන්නේ නැහැ. ඔයාලට අදාළ විදිහට මෙතන setting හදා ගන්න පුළුවන්. කොහොමද හදන්නේ කියලා අපි බලමු. මේකදී අපි මෙතන sound එකක් ඉල්ලනවා. දැන් අපි මේකදී වෙන්නේ ගොඩක් දුරට අපි internet එකට connect වෙලා ඉන්නකොට එහෙම නැත්නම් අපි search කරනකොට අපි කොහේ හිටියත් මේකෙන් බලා ගන්න පුළුවන් අපිට ad ඇවිල්ලාද නැද්ද කියන එක. මෙතනදී none කියලා දුන්නොත් new advertisement sound කියන එකට none කියලා දුන්නොත් ඔයාලට දැනගන්න වෙන්නේ නැහැ. පොඩි banner එකක් වගේ පොඩි කෑල්ලක් විතරක් ඔයාලට පෙනේ. ඊට අමතරව sound එකක් දාලා තිබ්බොත් මේක අපිට ගොඩක් දුරට මේකේ ලබා ගන්න පුළුවන්, වාසිය ලබා ගන්න පුළුවන්. මේකෙදී sound එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. sound එක sound දැන් තමන්ට අවශ්‍ය කරන sound එක මෙතන දෙන්න පුළුවන්. මේකේ sound එකක් තියෙනවා. ගොඩක් දුරට තමන්ට අවශ්‍ය කරන sound එක දෙන්න. ඊට පස්සේ advertisement show කරන්න ඕනේ. තමන්ට පෙන්වන්න ඕනේද කියලා අහනවා. ඊට පස්සේ yes show main balance, yes notification කියන ඔක්කොම yes කියලා change අවශ්‍ය කරන
මෙතන සේව් වෙනවා. ඊට පස්සේ තමන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ add alert හැදිලාද. personal settings save. Your personal settings have been successfully changed. ඊට පස්සේ ඔයාලට දැක ගන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ හරිය මේ Firefox කියන එකට පහලින් මෙන්න මේ හරිය තමන්ගේ add alert ඇවිල්ලා මෙතන තමන්ගේ main balance එක දැන් තියෙන මේක මම පාවිච්චි කරන්නේ මගේ දෙවෙනි account එක විදිහට ඒ නිසා මේකේ ගොඩක් නැහැ. ඊට පස්සේ තමන්ට add alert එකක් ආවම පස්සේ මෙතනදි පේනවා දැන් මෙතන මට add ඇවිල්ලා නැහැ. view advertisement මෙතන add අද දවසට විතරක් මම දැනට 60ක් බලලා තියෙනවා. ඒ නිසා මට ඉන්න විදියක් නැහැ. නැත්නම් මේ හරිය තමන්ට ඇවිල්ලා නම් මෙතන පේනවා. මට ඔයාලට උදාහරණයක් දෙන්න විදියක් නැහැ. දැනට මගේ රිසෙට් වෙලා නැහැ. මේ විදිහට තමන් මේ add alert settings හදාගත්තාම තමන්ට ලොකු වාසියක් ගන්න පුළුවන්. මොකද තමන්ට හැම වෙලාවෙම Neobox එකේ account එකට ගිහිල්ලා බලන්න අවශ්‍ය නැහැ. මෙතන රිසෙට් වෙලා නම් තමන්ට මෙතන පේනවා. මෙතන add කීයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් මම හිතනවා ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක් ආයමත් ප්‍රාර්ථනා කරනවා. කැමති නම් follow පාරක් දෙන්න. YouTube එකේ මගේ channel එකක් තියෙනවා. කැමති නම් ඒකටත් යන්න channel එකේ URL එක උතන දාලා ඇති. එහෙනම් හැමෝටම සුබ දවසක්.